මේ තියෙන අපේ ඩිෂ් එක. කපටු එකක් බැසිල් නෙමෙයි. එයා නෙමෙයි. මේ බැසිල් කොළ. මේවා පාට තුනකින් තියෙන්නේ. ඔයගලන්ට මේකට ඕන නම් බෙල් පෙපර් ගන්න පුළුවන්. අපි අද හදන්නේ චිකන් කුස්කුස්. මෙතන මම අරන් තියෙනවා චිකන් ග්‍රෑම් 500ක් ස්කින් එකත් එක්කම. ලුණු, සුදු ලුණු, අවුමරිස්. ඒකම අරන් තියෙනවා. තක්කාලි පාට තුනේ. මේකට කියන්නේ කැන්ඩි ටොමැටෝස්. ඔයගලන්ට මේක නැත්තම් බෙල් පෙපර් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අරන් තියෙනවා green herbs. මම ඒවා නම් අපි හදද්දි කියන්නම්. මේකම අරන් තියෙන ඔලිව් ඔයිල්. ඒ වගේම කුස්කුස්. අරක දැන් මුලින්ම අපි කපා ගන්න ලුණු ගෙඩිය. ඒක ලොකුවට කපා ගන්නවා මේ විදිහට. අපි දැන් මුලින්ම කරන්න හදන්නේ අපේ චිකන් එක මැරිනේට් කරගන්න එක. අපි ඒකට අපි කපාගත්තු ලුණු ටික අපි මේකට දා ගන්නවා. මේ වගේ ඕගොල්ලන්ට බෝල් එකක් උනක් ගන්න පුළුවන්. right. අපි දැන් මේකට දා ගන්නවා සුදු ලුණු. සුදු ලුණු ටික මේකේ තරගත්තා. මේකේ දෙපාර තුබ්බරක් කපා ගත්තාම ඇති. අපි ඒ ටිකත් දාගමු මේකට. right. අපි දැන් කපා ගන්නවා අවුමිරිස්. මම මේකට ගොඩක් සර දාගන්නේ. නිකන් බුක්කු කඩවැල් වලට වද දෙන්න ඕනේ නෑනේ. අපි මිරිස් කරල් 3ක් විතර දාගමු. මේන් ගොඩක් සර එන්නේ නෑ. මේක ලොකු කෑලි. right. අපි දැන් මේකට දාගන්නවා. අපි අපාත අමුවිරිස්. කරගත්ත green herbs. මේවා මෙතෙන් කොත්තමල්ලි කොළ. ඒකම මිංචි කොළ. අපි මේ ටික ලොකුවට කපා ගමු. ඒකට වෙනත් මේ වගේ කපා ගත්තාම ඇති. ගොඩක් කට්ටිය මේක බ්ලෙන්ඩර් කරනවා, චොප් කරනවා. එතකොට මේක යූසත් එක්ක මේක ගන්න ඕන ටික ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි ටික ලොකුවට කපා ගන්නවා. right. මේ තියෙන බැසිල්. කපටු එකක් බැසිල් නෙමෙයි. එයා නෙමෙයි. මේ බැසිල් කොළ. අපි මේ ටික ලොකුවට කපා ගමු. right. අපි දැන් මේකට දාගන්නවා දෙහි යූස පොඩ්ඩකුත්. දැන් කට්ටිය කියයි දෙහි දාන්නේ චිකන් වලට, දෙහි දාන්නේ මාළු වලටනේ කියලා. නෑ මේකට අපි දෙහි පොඩ්ඩක් දාගන්නවා. අපි මේක කරන්නේ චිකන් එකේ මැරිනේෂන් එක. මේකට දාගන්නවා ලුණු. දැන් මේ වගේම ගම්බිරිස්. ඊට පස්සේ මේකට චිකන් ටික දාගන්නවා. දැන් හොඳට මේ චිකන් ටික මේකේ හොඳට කලවම් කරගන්න ඕන. බය නැතුව මේ මැරිනේෂන් එක හොඳට මේකට කාවදිනවා. අපි දැන් මේකට මෙහෙම දාගන්නවා ඔලිව් ඔයිල් මේ සෙන්දි දෙකක්. මේකයි හොඳට කලවම් කරගන්න ඕනේ. තෙල් ටික මේක හොඳට පැවරෙනකම්. තාච්චියට තෙල් මුකුත් දාගෙන නැහැ. අපේ මැරිනේෂන් එකේ තෙල් තියෙනවා. ඒ වගේම මේ චිකන් ස්කින් වලත් ඔයිල් එක තියෙනවා. එහෙනම් අපි දැන් මේක හිමීට තාච්චියට දාගමු. එහෙනම් සද්ද එහෙන ගන්නට තාච්චිය රත් වෙන්න ඕන. අපි මේ ටික පොඩි සීක්‍රට් එකක් තියෙනවා. අපි මේ චිකන් දානකොට මුලින්ම මේ ස්කින් එක පැත්ත තමයි යට හිටින්න දාන්නේ. මේ සීක්‍රට්. ඊට අපි දැන් චිකන් ටික දාලා ඉවරයි. මේ අඩුම කුඩුම ටික අපි ඔක්කොම අරගෙන මේ වගේ චිකන් එක තනින් තනින් දා ගන්න ඕනේ. කිසිම දෙයක් ඉතුරු කරන්න හොඳ නැහැ. මේකේ තමයි ෆ්ලේවර් එක ඔක්කොම තියෙන්නේ. right. අපි දැන් කපා ගමු අපේ කැන්ඩි ටොමැටෝ ටික. මේවා පාට තුනකින් තියෙන්නේ. ඔයගලන්ට මේකට ඕන නම් බෙල් පෙපර් ගන්න පුළුවන්. මම මේ ටික ගන්නවා. මේවත් මේ වගේ ලොකු කෑලි වලට කපනවා. පාට තුනෙන්ම ගන්නවා සූදුරු. දැන් කේ ඔන්න කට්ටිය කරියක් ගහන්න යන්නේ කියලා. නෑ කරි ගහන්න. ඒත් එක්ක අපි දා ගන්නවා අබ ටිකක්. ඒකම කහකොඩු. අපි චිකන් එක අනිත් පැත්තට හරව ගන්න දන්නේ. see දැක්ක. perfect color. නිවනම කලර් එක වෙලා තියෙන්නේ. මේ වගේ ඔක්කොම චිකන් කෑලි ටික අපි අනිත් පැත්තට හරව ගමු. ඔයාලට පේන ඇති. නිවනම පිච්චිලා තියෙන්නේ. right. දැන් අපි දා ගන්නවා අපි කපාගත්ත අත්තලි ටික කැන්ඩි ටොමැටෝස්. මේකට ඔයගලන්ට දෙක ගන්න පුළුවන්. මේකට දා ගන්නවා චිකන් ස්ටොක් පොඩ්ඩක්. ඔයගලන්ට පුළුවන් ඕන නම් ඔයගලන්ට පේනද මේක මේ ඩ්‍රයි නෑ වෙට්. මේක ෆ්‍රෙෂ්. ඔයගලන්ට පුළුවන් ගෙදර චිකන් ස්ටොක් චිකන් තාම්බු වතුර වොන්නම් දා ගන්න. නැත්තම් normal වතුර ටිකක් දා ගන්න පුළුවන් මේ වගේ. අපි දැන් මේකට වතුර ටික එකතු කරගමු. පොල් කිරි එහෙම දාන්න එපා. පොල් කිරි එහෙම දැම්මොත් මේක යන්නේ වෙන පැත්තකට. දැන් දා ගන්න අපේ කුස්කුස් එක කෝප භාගයක්. කුස්කුස් කෝප භාගය ඊට තියෙන භාජනයකට අපි දා ගන්නවා. ලුණු පොඩ්ඩක්. මස් කරි කුඩු එකෙන් හැන්දා. හොඳ ෆ්ලේවර් එකක් එනවා උඩ මේකට. දැන් මේකට දා ගන්නවා. මේක ඩ්‍රයි තියෙන ඕගලන්ට පේනවා. නටන වතුර
කෝප භාගයක්, කුස්කුස් කෝප භාගයට වතුර කෝප භාගයයි. ඊට අපි වතුර එක දැම්මා. මේ වගේ දෙපාරක් තුන් පාරක් කලවම් කරා. මේවා ලිපේ තියන්නේ නැහැ මේක. වැරදිරවත් ලිපේ තියන්න එපා. ඊට පස්සේ මට කම්ප්ලේන්ට් කරනවා බැරි වෙලයි කියලා. අපි මෙහෙම තිබ්බා. දෙපාරක් තුන් පාරක් හැන්දෙන් කලවම් කළා. වහලා විනාඩි 5ක් තියෙනවා. මෙන්න තියෙන අපේ කුස්කුස් එක රෙඩි. ඔයගලන්ට පෙන්නන්නම් එන්න ළඟට. මේ තියෙන මල වගේ. ෂා. පේනවනේ? මේ තියෙන්නේ මෙච්චරයි. ඔයගලන්ට පේනවනේ? ගානට වෙන් වෙන්න ඇවිල්ලා තියෙනවා. මේක තමයි අපේ කුස්කුස් එක. මේවා ලිපේ තියලා කුක් කරන්නේ නැහැ. මොනතර එකේ දැම්මා. වැව්වා. ඒත් එකම අපේ චිකන් එකත් මේ පැත්තේ රෙඩි වෙගෙන යන්නේ. කුස්කුස් එකක් තියෙනවා. අපේ චිකන් එක රෙඩි නගම්. තව විනාඩි 5ක් විතර යමු. චිකන් එක රෙඩි. ඔයගොල්ලන්ට පේනද මේ විදිහට තමයි චිකන් එක එන්නේ. ග්‍රේවි එක ගොඩක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට කුස්කුස් එක මේකට කලවම් කරලා ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහකට. එහෙම නැත්නම් මේක ඔයගොල්ලන්ට සෙපරේට් කුස්කුස් බත් වගේ බෙදාගෙන කන්නත් පුළුවන්. මම දැන් එකක් කලවම් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ තියෙන අපේ චිකන් කුස්කුස් එක ඔයගොල්ලන්ට මේ විදිහට උයපු ගමන් කනවා නම් මේ විදිහට කලවම් කරගන්න පුළුවන්. නැත්නම් සෙපරේට් අරගෙන කන්න පුළුවන්. මෙන්න තියෙනවා අපේ චිකන් කුස්කුස් ඩිෂ් එක. ඔයගොල්ලෝ මේ කාලා බලන්න. හරිම රසවත්. මේ තියෙන අපේ ඩිෂ් එක. ඒක බලපු හැමෝටම බොහොම ස්තුතියි. මේ වගේ රස කෑම බලන්න හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේක තමයි අපි අද අදපු ඩිෂ් එක. වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් කරලා channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න හැමෝටම ජය වේවා සුබ දවසක්.